පස්සේ මගේ ස්පීකින් ස්කිල් එක ගොඩක් දියුණු වුණා. හැබැයි මේ ක්ලාස් එකට ආවට පස්සේ මට 97යි. දැන් මගේ ලකුණු ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකට. ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වුණා මේ ඇකඩමියට ජොයින් වෙච්ච එක. මගේ දරුවා හිටිය තත්ත්වයට වඩා ගොඩක් මේ ඉදිරියට ආවා මේ කෝස් එක කරලා. ඒක හරියට කරගත්ත එකෙන් මෙයාගේ භාෂා හැකියාව මම හිතන්නේ හිටියට වැඩිය දියුණු වුණා. වසර 4ක් පුරාවට ශ්‍රී ලංකාවේ 100,000 ගණනක් සිසු දරුවන්ට ප්‍රමිතිගත ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දුන් රාජ්‍ය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් විසින් මෙහෙවන ජාතික ඉංග්‍රීසි භාෂා පුහුණුව මගින් අප්‍රේල් මාස අභිමානවත් ඩිප්ලෝමාධාරීන් ලෙස අභිසස් ගැන්වූ සිසු දරුවන් කිහිප දෙනෙකුගේ අදහස් වෙතයි අපි දැන් යොමු වන්නේ. Hello everyone, මම හසලි දිසන්යා. මම මේ කෝස් එකට ජොයින් වෙද්දී මම සාමාන්‍ය ඉස්කෝලේ ටෙස්ට් එකට ලකුණු 75ක් වගේ ගත්තේ. but ජොයින් වුණාට පස්සේ මම අනිවාර්යයෙන්ම හැමදාම 89ට වැඩියෙන් ගත්තා. හැමදාම වගේම තිබ්බා. මේ කෝස් එකට ජොයින් වුණාට පස්සේ මගේ ස්පීකින් ස්කිල් එක ගොඩක් දියුණු වුණා. Actually, this is a very good course for our life because English is very important language in our present life. This course lecturers are taught us lessons clearly and understood very well. We were able to gain an understanding lesson for theory lessons after practical lessons. It is very well. ඇත්තටම මේ ක්ලාස් එකට එන්න කලින් මට ඉංග්‍රීසි වල ලකුණු තිබ්බේ 88ක් වගේ තමයි. හැබැයි මේ ක්ලාස් එකට ආවට පස්සේ මට 97යි. දැන් මගේ ලකුණු ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකට. මට ගොඩක්ම අතෑරලා තිබ්බේ ඉංග්‍රීසි ග්‍රෑමර් පැත්ත තමයි. ඇත්තටම මම කියනවා ඔයාලට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. ඇත්තටම අපේ ඉංග්‍රීසි නොලෙජ් එක මේකෙන් ඉම්ප්‍රූව් වෙනවා. මෙහි විශේෂත්වය කුමක්ද? මෙම ඉංග්‍රීසි භාෂා පුහුණුව සමග සම්බන්ධ වන විට ලකුණු 20ට වඩා අඩු ලකුණු ප්‍රමාණවල සිටි සිසුන් පවා මාස 6ක් අවසානයේදී ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව සඳහා ලකුණු 95ට වැඩි ප්‍රමාණයක් දක්වා ලබා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඒට හොඳම සාක්ෂි දරන්නේ ඔවුන්ගේ දෙමව්පියන්. හසලි දිසන්යා මම හිතනවා ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වුණා මේ ඇකඩමියට ජොයින් වෙච්ච එක. මොකද එයාගේ ග්‍රැමටිකලි පැත්ත, ස්පෝකන් පැත්ත හැම මේ සයිඩ් එකක් මෙයාගේ ඉම්ප්‍රූව් වුණා කියලා මට දැනුණා. මොකද මේකේ ප්‍රසන්ටේෂන්ස් අදලා එයාලා උගන්වන විදිහ ඒ විදිහට යොමු කරා. ඒකෙන් මම දැක්කා එයා ප්‍රසන්ටේෂන්ස් කරන විදිහ ඒවා එයා ලස්සනට කරලා තිබුණා. මට දැනුණා ඒකෙන් එයාගේ ඉංග්‍රීසි පැත්ත ගොඩක් දියුණු වෙලා තියෙනවා කියලා. එයා සමහරවිට කතා කරන්න වගේත් පටන් ගත්තා ගෙදර අපිත් එක්ක වුණත්. ඒක මම හිතන SPS ආයතනයෙන් එයාට ලැබිච්ච ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් කියලා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා SPS ආයතනයත් එක්ක එකතු වෙන්න. ළමයාගේ ගොඩක් දියුණුවක් දකින්න පුළුවන් ඉංග්‍රීසි වලින්. ඒක නිසා වතාවටත් කියන්නේ SPS ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා. රාජ්‍ය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් මෙහෙවන ඉංග්‍රීසි භාෂා පාඨමාලාව ඇත්තටම ඉතාම පාඨමාලාවක්. මම හිතනවා මේ සයමාසික පාඨමාලාව තුළින් මගේ දරුවා හිටිය තත්ත්වයට වඩා ගොඩක් මේ ඉදිරියට ආවා මේ කෝස් එක කරලා. ඒ මඟ පෙන්වීම සහ මේ උපදෙස් අනුව වැඩ ටික කරගෙන කෝස් එක හරියට කරගත්ත එකෙන් මෙයාගේ භාෂා හැකියාව මම හිතන්නේ හිටියට වැඩිය දියුණු වුණා. එයාගේ ලකුණු මට්ටම ඉහළ ගියා. ඒ වගේම අර වීඩියෝස් කරන එක තුලින් භාෂා හැකියාව එයාගේ කතන හැකියාව සහ ප්‍රොනවුන්සියේෂන් ඉතාමත් හොඳින් වර්ධනය වුණා. ඉතින් මම හිතනවා ඉතාමත් වටින පාඨමාලාවක් මේක. ඒ නිසා මේ මම මවක් හැටියට ඔයගොල්ලන්ටත් කියනවා මේ පාඨමාලාවට තමන්ගේ දරුවා යොමු කරලා භාෂාව වර්ධනය කරගන්න ලොකු උදව්වක් පිටුවහලක් කරගන්න කියලා. මෙම ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ විශේෂත්වයට හේතුව නම් ඉංග්‍රීසි භාෂාවේ සියලු පරතරයන් ඉතා සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පියවරෙන් පියවර ඔබේ දරුවා පුහුණුවට ලක් කිරීමයි. This English course is very good in my opinion. Before joining this course, my school English paper mark was 50. At the end of this course, my school English paper mark was 95. The teachers who teach in this course kind, clear and understandable
I am grateful for contributing in this course. මගේ දරුවගේ නම නිම්සරා චේතනී අමරකෝන්. මගේ දරුවා මෙම කෝස් එක භාග වුණාට පස්සේ මේ ලකුණු වැඩි වුණා. මේ කෝස් එක හොඳයි. ඉදිරියටත් කට්ටිය සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබේ දරුවා වයස අවුරුදු 12ට වැඩි නම් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂාව සඳහා ලකුණු 95ට වඩා ලබා ගැනීමට අවශ්‍ය නම් පමණක් දැම්මම රාජ්‍ය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් මෙහෙවන ජාතික ඉංග්‍රීසි භාෂා පුහුණුව සමග සම්බන්ධ කරන්න. ඒ වගේම ඔබ රැකියා අපේක්ෂිත හෝ රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබටත් අප සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. My school. I go to school every day. It's a big building with many rooms. I have a nice teacher who helps me learn. Good evening, everybody. Today I am going to talk about Hakala Flower Garden. මගේ දරුවා ලකුණු 23 ඒ වගේම 18 11 වගේ තත්ත්වවල තමයි හිටියේ. නමුත් මාස 6ක් ඇතුළත මේ පාඨමාලාව තුළ ලොකු ජයග්‍රහණයක් අරගෙන තියෙනවා. ලකුණු 83ක් දක්වා වගේ වර්ධනය වෙලා තියෙනවා. මගේ දුව මේ අලුත් පාඨමාලාවකට දැන් ඉංග්‍රීසි පාඨමාලාවකට ගන්නවා. ඒකෙන් දැන් දුව හිතියට වැඩි හොඳ තත්ත්වයක ඉන්නවා. ලකුණු වැඩි වෙලා තියෙනවා. එයා ඉංග්‍රීසි කතා කරනවා. ඉංග්‍රීසි ක්ලාස් වෙනම යන්නේ නැහැ. මේ කෝස් එක කරුවාට පස්සේ ලොකු දැනීමක් මට දරුවට ලැබිලා තියෙනවා.